කෝච්චියනවා. මේ මොකද කරන්නේ? ඔක දානවා. දාන්නේ කොහොමද හිර වෙලා? හිර වෙලා. ඩනි. අනේ මෙහෙනවා. මේ මෙහෙනවා මෙච්චර. හරි හරි. ඕ එන. මම මේ කඩේ යන්න හදුවේ. ඕ අම්මලා ඉටිබන්ද මගේ. මෙහෙ තමුසි මෙහෙනවා. උල කඩේද? මම හැමතැනම මෙහෙව්වා. අතන මේ සිග්නල් එක පොඩ්ඩක් හිර වෙලා. සිග්නල් එක හිර වෙලා. මොකද කො හෝ වානේ සිග්නල් එක හිර වෙලා. ඔය කොහෙද යන්නේ? අර හතර සිග්නල් එක හිර වෙලා. අයියත් කියලා මේ දැන් මොකද වෙලා තියෙන්නේ? වැඩ කරන්නේ වැඩ කරන්නේ හරි නේ. ඒ කියන්නේ උඹ මේක කැඩුවා. ගන්න එපා ඒක මගේ ලාම්පුව. සිග්නල් දාන්න. මගේ ලාම්පුව ඔහම තියන්න ඒක ගන්න එපා. යකෝ කෝච්චිය නැවතිලා ඉන්නවා කනුව නගින්නවා. මගේ ඔහම තියන්න ගෙනියන්න එපා. සර් මේ අර යකා. මොකද ප්‍රශ්නේ? සිග්නල් එක ඔක්කොම හිර වෙලා කියලා කියන්නේ. මේ කඩුව උඩට නැගලා හරි කමක් නැහැ සිග්නල් එක දානවා. හරිද? හරි. රයිට්. අම්මා සර් මේක බර වැඩි. මේ ලාම්පුව වටේ තියාගන්න සර්. මට මොකටද ලාම්පුව? හරි. සර් සර්. එහෙනම් තොප්පි තියාගන්න. යනවා. හරි. මේ යකා කළොත් කරන්නේ මේ වගේ ගොන් වැඩක් නේ. අපි එනෝ. ප්‍රශ්න පොඩකින්. මේ ගයිඩ් මාත් ඉන්නද ඇතුලේ? දන්නේ නැහැ මාතියා. අයියා නැත්නම් යනවා මගුලද බලයි. බලන්න අපේ ඉන්නේ. කොහොමද අපේ ස්ටේෂන් එකේ මාත් එක්ක එන්න කියලා. අර බලනවා සිග්නල් නැහැ. ඔය එක තමයි අර බලනවා. කොහෙද? අර බලනවා සිග්නල් නැහැ. මට කනුවේ සිග්නල් එක තියෙනවනේ. සිග්නල් නැහැ කියන්නේ බොරු. ඉස්සරහට. ලයිට් එන මං ගිහලා යනකොට අම්මට උඩ කනුව මෙහෙම සිග්නල්. ඔය කනුව මේනේ. හරි පොඩක් පොඩක් ඉන්න මේ හදිසි වෙලා කලබල පොඩක් ඉන්න. පොඩක්. අම්මෝ. දැන් නගිනවා. නග. හරි. ඔය මං පොඩ ඉන්න. අරේ. හරි. අතන්න. පොඩ ඉන්න. මොකද මේ දවස් ටිකේ පේන්නේ නැත්තේ? මීදුමට වැහිලා හිටියන්නේ. ඒක තමයි. ඒක නෙමෙයි. ඔයා කොහෙද යන්නේ? ගමනක් ගියා. ගමනක් ගියාද? ඇත්තද? මේ අම්මා අම්මා. අම්මා වෙන්නේ? අම්මා වෙන්නේ නැද්ද? එහෙනම් මේ ලාම්පුව තියාගන්න. කෝච්චියක් ගන්න ඉස්සර ස්විච් එක විකුණ ගන්න. ස්විච් එක විකුණ ගත්තේ නැත්නම් මම ඉවරයි. ජාතික සම්පත, ජාතික වාසනා. වාසනා ලොතරයි. වාසනා ලොතරයි. මේකනේ ඔයාමට හම්බෙන්න ඕන. මොකද මේ ඔයා අම්මත් එක්ක නෙවෙයි නාවේ. ඒකයි මං මේ කමක් නෑනේ. ඔහොම ඉන්න. මේ ස්විච් ටිකත් තරන් එන්නකෝ. විකුණ ගන්න බෑ. අන්න ඒකයි මට ඔයා. මේ ඉක්මනට එන්න. පොට ගන්න ඕ ලාභයි අදාදිනවා තෝරගන්න කැමති එකක් තෝරගන්න වාසනා සම්පත මේවා අද අදිනවද මම තෝරලා ගන්න අදාදිනවද කියලා අහනවා අදාදිනතු හෙට අදින්නද අදාදිනවා ගන්න ඩක් ගාලා තෝරගන්න මං එන්නම් පට් ගාලා
මේ කරුණු දෙකකට ගෙදර එන්න ඉන්නවා. ලාම්පුව ඔයා ගෙදර ගෙනියන්න. හරිද? එතකොට මට ගෙදර එන්න පුළුවන්. ඔයාව බලන්න. මං යනවා. රයිට්. මේ කෝච්චිය යනවා. ඉතින් කෝච්චිය යන්න තමයි තියෙන්නේ. මේ අපේ කෝච්චිය යන්න වෙන්නේ. අද වාසනාව. ඔයාගේ ස්විෆ්ට් එක ගන්න. ස්විෆ්ට් එක ගන්න. ස්විෆ්ට් එක. අම්මට උඩ කෝච්චිය පොඩක් ඉන්න. ස්විෆ්ට් පොල්ල. කොහෙද මේ යන්නේ මේ කෝච්චිය යනකොට? මම ස්විෆ්ට් පොල්ල ගන්න. මේ එනවා. මේ පොඩක් ඉන්න. මගේ ස්විෆ්ට් පොල්ල ගන්න. සනි බයිනවා. සම්ප්‍රදාය ස්විෆ්ට් පොල්ලකෝ. ස්විෆ්ට් පොල්ල. වාතනද අදා දින්නේ. කොහෙද මේ දුවන්නේ? පොඩි දෙන්න බක්ක. අත්ලාමේ මගේ ස්විෆ්ට් පොල්ල ඇතුලේ අත්ලාමේ. සනි මේ එනවා. පොඩක් ස්විෆ්ට් පොල්ල. කොහෙද මේ දුවන්නේ? මේ ලාම්පුව. ස්විෆ්ට් පොල්ලකෝ. කොමිනියෝ ලාම්පුව. මොනවද මේ ස්විෆ්ට් පොල්ලකෝ? මොන ස්විප් වලද කො ලාම්පුව? කොයි ලාම්පුවද? සිග්නල් දාන ලාම්පුව. රයිට්. අම්මට උඩු මාලගාව. ගිහිල්ලා අරගෙන වරෙන්. පොඩක් ඉන්න. මේ ලාම්පුව අරගෙන එනවා. ඉන්න පා. කොහොමද මම මේක දැන් එලවන්නේ? කවුද යකෝ? මේ මොකද යකෝ මේ උනේ? හිටයි. මොකද යකෝ? වේ කවුද? හැරෙන්නේ දැන් හරි. මේ එන්ජින් එක ඇතුලේ කවුද ඉන්නේ? ඔය සනි ලෑස්තිද? මැඩම් මෙනකන් හිටියේ. එන්ජින් එක තියෙනවා. මේ සාතන්ට ආසන් නගින්න පස්සට. ඉක්මනට. හරි. හරි ෂෝ. හයියෙන් අල්ලගන්න. කවුද කො කෑ ගැහුවේ? කාගේද කො වැන්න එක? පොඩක් ඉන්න මැඩම්. මේ සනි කොයිද? ඔහොමින්. පප්පලා නේද? කොහේ ඩ්‍රයිවර්? හලෝ මොකද උනේ හලෝ? හලෝ. අම්මට උඩු ඔක්කොම කඩන් ගිහිල්ලානේ. මැඩම් එළවලු ගත්තා.
ෆෝම් එක පුරව ගන්න පොඩ්ඩක් විතර ප්‍රමාද වුණා. පොඩ්ඩක් සමා වෙලා ඔහම ඉන්න ඈ. හොඳයි හොඳයි. මැඩම් මට පොඩ්ඩක් බයයි. පිස්සුද? ඇවෙන්න ඕනේ නැහැ. ළඟට වරෙන් මට බයයි. ඇඟ රත් වෙන මොන හරි ගෙනෙන් වෙවුලනවා ඇඟ. දැම්මව ගිහිල්ලා ගෙනෙන්. මේ පොඩ්ඩක් සමා වෙලා ඔහම ඉන්න ඈ. අම්බේවෙල මුද්‍යන්සලාගේ Don Sani. සෙම්පුමුට්ටි ආරච්චිලාගේ තාරා කුමාරි හාමි ඉක්මනට වරෙන්. මේ සාක්කි සාක්කි සාකි සාකි නෑ සාකියට එට සාකියට සාකියට කමක් නෑ. එහෙනම් සුබ අනාගත Happy birthday to you. Happy birthday to you. Shut up. මේක මගේ බර්ත්ඩේ එක නෙමෙයි මගේ වෙඩින් එක. මගුල්ගේ හරි. මගුලක් කරනවා නම් පිළිවෙලකට එන්න ඕන ඉස්සරහට. මෙයාට එන්න. අපි යන්න, පෝරුවට මිනිස්සු යන්න, වශයෙන් ඉදිරිපත් වෙන්න පෝරුවට. ඕන. පෝරුව තියෙන්නේ මිනිස්සුන්ට ඉදිරිපත් වෙන්න. එයන් ඇතුළේ. ඔබේ අතගෙන පෙරසඳෑවක උයන්තෙරයිද ආදරෙන් ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරාගීයක් නොවේවා. ඕයි මේක තොයිලයන් නෙමෙයි මගුලක්. මම ගන්න මේ කර කාර බන්දා පුංචි ආමිනේ වලව්වෙන් දැන් මම ඉන්නේ මේ මහරජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින්. ජය වේවා. චන්දයන් නෙමෙයි ඕයි. චන්දන ඇල්ලෙන්ද නාලා අංජන මල් මීද ගාලා ඇඟුණ බම රාද ආවා ලස්සන රහසක්ද කීවා. ජයශ්‍රී ජයශ්‍රී. ගන්න. අයෝ මට අයිබෝ අයිබෝ අයෝ තව වඳින්න කවුරු හරි ඉන්නවද දන්නේ. යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් හිඟා කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කමුකෝ රත්තරන්. මේ මොකදුයි මේ අයිබෝ වේ වලේ වේ ඔයි මගේ කකුල අයියෝ අම්මෝ අයිබෝ. මගේ නංගිගේ විවාහය වෙනුවෙන් අපි සියලු දෙනාම දැන් ජයපන් බොමු. ඒ ගන්න. Happy birthday to you. Shut up. Cheers. cheers.
මම මේ ආයිද මම බැඳිට පස්සේ මේ දේපල ඔක්කොම මට අයිති වෙන්න ඕන නංගිගේ දේපල. නන්න එකයි මම මේ දැන් කියන්නන්නේ. That's the benefit of the doubt. මේ පිස්සු හදන්න එපා. ඒයි දෙන්න එපා එකක්වත්. ඉල්ලුනොත් වෙඩි කියලා දානවා මේ මම එකපාරක් කිව්වන්නේ. ඔකද ලස්සන කරනවා. ලස්සන කරපම් මිනියෝ. ඔයා නම් මනම් පිස්සුල ගණන් ඔක්කුව. ඔක්කුවද? මේ අයිස කලබල කරන්න එපා අයිසේ. ඕන් ටික ගලවලා ගිනවා. අනුසෙවුර ගාන පිළ. Right. Yeah. හලෝ සර් ගාන්නේ පාසර් මං හරි බයද උඩ දාන්නේ පාසර් අම්මෝ මේ අයිසේ මේ කැත වැඩ කරන්න එපා ඔයි. පොඩි උනාට හොඳ වැදගත් මිනිස්සෙක් ඔයි ඌ. තමුස්සේ දන්නවද ඒක? ඌ තමයි මට ඕඩර් කරලා තිබුණේ. බලන්න. බෑමින්ට කර. දන්නවද මං කවුද කියලා? කවුද යකා? තව ඉන්නවනේ වරේ මට එකක් මදි. මේ වගේ වටිනා අවස්ථාවක යකෝ ගොම්බූරෙක් වගේ ජීවත් වෙන්න හදන්න එපා යකෝ මං කියන්නේ ඒකයි. මම වැදගත් පිට කරනකොට ඔබට මම කියන්නේ මේ ගෙදර එකට ජීවත් වෙන්න කියලා සහෝදරයයි සහෝදරයයි එකට හිටපන්. උඹට තේරෙන්නේ නැත යකෝ. අන්න හරි. උඹට දැන් තේරුණා මම අඹේ වෙල කොල්ලෙක් යකෝ. හරි. දැන් මට තේරුණා. තමසි හරි. තමසි හරි. ඔක්කොම නවත්තපියව. අම්මෝ නංගි මට සමාව වෙන්න ඕන. දීපල තණ්හාවක් හින්දා ජීවිත ගණනාවක් විනාශ වෙන්න ගිහිල්ලා ඒකෙන් මාව බේරගත්තේ මේ සනි. සනිට මම නායක ඇති. කෝක් දෙන්න. ඔය ඔප්පු දෙන්න. මම මහත්තයාට වේලස්සනම කිව්වනේ මේක දීලා ඉවර කරගන්න කියලා නිකන් බොඩුවට කුටි කෑව දැන්වත් දෙන්න නංගි මට සමාව දෙනව නේද? ඔව්. හොඳයි. මේ සේරටම උදව් කරේ සනි. නංගිට මේ වගේ රත්තරන් අයියා කෙනෙක් ලැබීම මට කොච්චර සතුටක්ද. රටක් වටිනවා. මං එන්න සනි. හලෝ. මැඩම් දැන් අපේ වැඩ ටික ඉවරයිනේ. මට දැන් ගමට යන්න ඕන. හරි සනි. මාත් මගේ පොරොන්දුව ඉෂ්ට කරනවා. ඔයා කොළඹ ආවේ ලොකු මිනිහෙක් වෙන්නනේ. මං ඔයාව ලොකු මිනිහෙක් කරනවා. ඒ කියන්නේ මං දැන් ලොකු මිනිහෙක්ද? ඔව්. හරි චෝක්නේ. මේක නම් මට අමතක කරගන්න බෑ. මං අම්මට කියලා ආවේ ලොකු මිනිහෙක් වෙලා එනවා කියලානේ. ඒකින්ද මං දැන් ලොකු මිනිහෙක් වුණානේ. මට දැන් අම බලන්න යන්න ඕන. ගීත සීතමාලා තුන් දෙනත් මට හරි. බලන්න යන්න ඕන. නැත්නම් ඒකට හොඳ නෑනේ. ඔයා තනියෙන් යන්නේ නැහැ. මාත් එනවා. මැඩමුත් එනවද? එහෙනම් මගේ කසාද කුරුට ගන්න ඕන. හරි. Happy birthday to you. Happy birthday to Shut up! මේක මගේ බර්ත්ඩේ එක නෙවෙයි. මැඩම්ගේ බර්ත්ඩේ එක නෙවෙයිද?